ඔයාලා මේ එකයි යන්නේ මේ පොළොන්නරුවේ පුරාවිද්‍යා ස්ථානයක්. හැබැයි මෙතෙන්ද කිසිම කෙනෙක් එන්නේ නැහැ. මොකද මේ පොළොන්නරුවේ ගල් විහාරයේ පරාක්කම සමුද්‍රයට පොඩ්ඩක් කිට්ටුව තමයි මේ නටබුන් ටික තියෙන්නේ. මේ හරියට මිනිස්සු ගැවසෙනවා අඩුයි. මොකද පොඩ වල්ලලි ඉන්නවා මේ හරියේ. මාත් මේ පරිස්සමෙන් යන්නේ. චුට්ටක් බලමු. ලස්සන දේවල් තියෙනවා. අනික මේ පරක්කම සමුද්‍රයේ ඉඳන් පොළොන්නරුව ගල් විහාරය ඇතුළට. ගල් විහාරය ඇතුළට ජලය ලබා දුන්න හොරව්ව මම හිතන්නේ කවුරුත් දැකලා නැතුව ඇති. මම මේ හොරව්ව අනිවාර්යෙන් පෙන්නනවා ඔයාලට. හොනද? පෙන්නන්න පුදුම නටබුන් ගොඩක් තියෙන මේ කැලේ ඇතුලේ විනාශ වෙලා ගිහිල්ලා. හරිද? මිනිස්සුන්ට ඉතින් මග ඇරිලා දකින්න වෙන්නේ නැහැ. හරිද? මේක මහ විශාල ජනපදයක්. අපරාධේ මේ වගේ දේවල් විනාශ වෙන්නේ. මේ ටිකට නම් කවුරුත්ම ඇවිල්ලා නැහැ. මේ වැට පුරාවිද්‍යා අලි ඉන්නවා. මේක මෙහෙමයි පරාක්කම බාහු රජතුමාටත් කලින් වෙන්නේ නැති මේවා. යංකෝ ඔයාලට පෙන්වන්න. මෙතන එක්කෝ රාජමාලිගාවක් වෙන්න ඇති. නැත්නම් මෙතන විශේෂ මොකක් හරි තියෙනවා. එක්කෝ මෙතන බුදු මැදුරක්. හරිද? ඒ කාලේ මේවා නිදන් හාරලා නිදන් හොරු අද ඊයේක වෙච්ච දෙයක් නෙමෙයි. බලන්න කඩලා දාලා විනාශ කරලා දාලා තියෙන හැටි. හරිද? ඒ තරම් මේවා දැක්කම දුක හිතෙනවා මේ. මෙච්චර ලස්සන දේවල් විනාශ කරලා තියෙන්නේ. හරි. සත්තු හාරලා මෙතන එක්කෝ මේ නිදහන් හාරලා තියෙන්නේ මේ පේනවා. දෙවන්ත නිදහන් හාරලා මේ හොඳම සිදුවීම බලන්න මේ විශේෂයෙන් මම එක්කන් ආවේ මේ සඳකඩ පහන බලන්න. අද මේවා කැලේට ගිහිල්ලා දුකේ බෑ බලන්න මේ සඳකඩ පහන කැලේට ගිහිල්ලා මොකද්ද මෙතන තියෙන්නේ නැද්ද? විශේෂ එක්කෝ රාජමාලිගාවක් බලන්න මේ වගේ දැවැන්ත ඉදිකිරීම. හරිද? මෙතන අනිවාර්යෙන් එක්කෝ බුද්ධ මන්දිරයක් හරි රාජමාලිගාවක් හරි තිබිලා තියෙන්නේ. මට නම් හිතෙන්නේ මේ වැඩිපුරම මෙතන රාජමාලිගාවක් තියෙන්නේ නැති. හේතුව මොකක්ද දන්නවද? මේ තියෙන පරාක්කම සමුද්‍රයේ පිටිපස්ස. ඔව් සාමාන්‍ය මාලිගාවක නටබුන් තමයි තියෙන්නේ. දෙවන්ත කණු මේ හැමතැනම නිදහන් ආරලා තියෙන්නේ. බලවල් ආරලා. කවුරු හෝ මොන රජ කෙනෙක් හිටියත් මේක ලස්සන තිබ්බ රාජධානියක්. හැමතැනම ගල් කඩලා විසික් කරලා දාලා මේ විනාශ කරලා දාලා. මේවා ඉතින් රැක බලා ගන්න කවුරුත් නැහැ. මේවා විනාශ වෙමින් යනවා දවසෙන් දවස. අපේ ඉතිහාසයේ අපරාධ මෙහෙම විකෘති වෙන්නේ විනාශ වෙන්නේ. මේ බලන්න මේ ලස්සන මේ ගල් කොච්චර ලොකු සංකීර්ණයක් තිබිලා තියෙන්නේ කියලා. හරිද? විශේෂ මොනවා හරි තිබිලා තියෙනවා. මේ ඔක්කොම කඩාගෙන පල්ලෙහාට වැටලා තියෙන්නේ මේ ගඩොල්. මේ ලොකු මාලිගාවක් මේතන. මාලිගාවක්ද කියන එක කියන්න බෑ. පුරාවිද්‍යාවේ මම ලකුණු කරලා නැහැ. හිතන්නකො මේ එක්කෝ මෙතන තිබිලා තියෙන්නේ සාක්ෂි නම් තියෙනවා මේ සිංහ රූපයක් වගේ අර මේ තේරම කැඩලා විඳලා ගිහිල්ලා තියෙන්නේ. කැඩලා පස් වලට වැහිලා තියෙන්නේ. මෙතනින් තමයි මේ බහින්න තැන.
ඒ කියන්නේ මේ මාලිගාවට ගොඩ වෙන ස්ථානේ මෙතන. මේ ටික. ඔව්. යංකෝ වලට තව පෙන්නන්න. මේ සුන්දර ස්ථාන මේ සුන්දර නටමුන් නිහඬව ඉතින් තියෙනවා. කවුරුත් බලන්න නැහැ. මිනිස්සු එන්නේ නැහැ බලන්න. එන්නේ නැති හේතුව මේ පැත්තට ඉතින් කවුරුත් එන්නේ නැහැ. ප්‍රසිද්ධ නැහැනේ. මේක තනිකර කැලේ. මේක තනිකර කැලේ. මේ පරාක්කම් සමුද්‍රයේ පිටිපස්ස කොටස. බලන්නකෝ. ඔයාලට මම දැන් පෙන්වන්න යන්නේ මේ පරාක්කම් සමුද්‍රයේ ඉඳන් ගල් විහාරයට ඇතුළට ඔය කියන තිප්ප ඔය පරාක්කම් මාලිගාව ඒතර සියලු හැමතැන් වලටම වතුර අරන් ගිහපු හොරවුව තියෙනවානේ. ඒ හොරවුව පෙන්වන්න තමයි මේක යන්නේ. හරිද? හැය වෙනකොට මේ හැරට අලියක් එනවා. ඒතර මේ හොරවුවෙන් මේ සමුද්‍රයේ මේ පරාක්කම සමුද්‍රයේ වලට සීත මාලිගාවක් පේනවා. හරි. අද ඉතින් මේ නටබුන් නිහඬව නිසල්මනේ කවුරුත් බලන්නේ නැහැ වැඳ පුදා ගන්නේ නැතුව තියෙන ස්ථානයක්. අපේ ඉතින් මේ දීවරු ටික පමණයි මේකේ මාළුවෙක් අල්ලන්න යන්නේ. ඔය බලන්න අර පේන සීත මාලිගාව. ඔය ඈත කැටයක් පේන්නේ. වල පේනවා. ඔය පැහැදිලිව ඔය සීත මාලිගාව. මෙන්න මේ කෑල්ලට තමයි මේ වැවේ පිටිපස්ස කොටස. මේකට වතුර පුරවලා පරාක්කම් සමුද්‍රයේ මේකට තමයි වතුර පුරවලා තියෙන්නේ. වතුර පුරවලා දැන් මේ පාසිකලින් වැහිලා පුරවලා එතනින් තමයි වතුර අරන් තියන්නේ ඔය මාලිගාවට ගල් විහාරේ හැම තැනටම. මේක ගොඩක් කැලේ යන්න හරි අමාරුයි. ඔයාලට මම මේ විශේෂයෙන් එක්ක යන්නේ ගල් හොරගුව පෙන්නන්න. සුන්දර පරාක්කම වැව දැවැන්ත ගස් තියෙනවා. මේ ඔක්කොම මේ පරාක්කම සමුද්‍රයේ බැම්මට දාලා තියෙන්නේ මේ පුරාවිද්‍යාවේ මේ නටමුන් වල ගල් කණු හරවම තමයි ගල්ලා දාලා තියෙන්නේ. මේ පැත්තේ තිබ්බ තේරම කණු ගලවලා මේ වැවේ ආරස්සාවට බැම්මේ ආරස්සාවට ගලවලා දාලා. සෑහෙන තියෙනවා පෙන්නනවා නම් මේවා කිසිම කෙනෙක් කිසිම YouTube channel එකක පෙන්වන්නේ නැති දේවල්. මම මේ ඇවිල්ලා පෙන්වන්නේ ඔයාලට දැන ගැනීම. ඒ වගේම පොඩි ළමයි ඉන්නවා දන්නේ නැහැ. ඔයාලා පරාක්කම සමුද්‍රයට ආවොත් එන්නේ කොහෙටද? මේ පරාක්කම බහුව පිළිවෙන් බලන්නේ. ගල් විහාරයට ආවොත් එන්නේ කොහෙටද? මේ ඔයාලා එනවා ගල් විහාරේ ඇවිල්ලා. ගල් විහාරේ බැන්ද වටදාගේ ඔය ටික වැන්න ඔයාලා යනවා. ඇත්ත දේවල් තාම මේ කැලේ සැඟවිලා. හරිද? සැඟවිච්ච දේවල් තමයි බලන්න ඕනේ. කැලේ ඇතුළේ රිංගන් යනවා සෙල්ෆි ස්ටික් එකක් කැඩුණා. දැන් මේ අතින් අල්ලන් එන කැමරාව. ඔයාලට පෙන්වන්න ඕනේ හින්දා. ගල් හොරවුවට යන පාර මම මේ යන්නේ. හරිම නිස්කලංකයි හරිම නිහඬයි. මේ ළඟම තියෙන ගල් හොරවුව. ගල් හොරවුවෙන් බලන්නකෝ මේ පරිසරය විතර ලස්සන. ඔන්න ඔයාලට එක්කන් එන්නේ මේක තමයි පරාක්කම් බහුව රජතුමා හදපු ගල් හොරවුව. හරිද? හොඳට බලා ගන්න. මේක තමයි තාම සක්‍රියව තියෙනවා.
හොඳට බලා ගන්න. තාම සක්‍රියයි. මේක තමයි නියම හොරවුව පරාක්කම් සමුද්‍රේ. හරිද? සක්‍රියව තියෙනවා. පේනවනේ. මේ මහා පරාක්කම් සමුද්‍රේ. මේ සීතමාලිගාව. මේ සීතමාලිගාව තියෙන්නේ. බලන්න පේනවනේ. ඔය සීතමාලිගාව සක්‍රියව තාම තියෙනවා. තාම මේ ගල් හොරවුව සක්‍රියයි. හොඳට බලා ගන්න. සක්‍රියයි වතුර තියෙනවා. හරිද? මේවා ඉතින් මේ මිනිස්සුන්ට මග ඇරලා ගිහිලා තියෙන්නේ. මේ ළමයෙක්වත් දරුවෙක්වත් මේව දකින්නේ නැහැ. හරිද? මට මේ පෙන්වන්න පුළුවන් විදිහට තමයි මම මේ පෙන්වන්නේ. මට මේ ඔයාලට මේකේ මේ ඉස්සරහා පින්තූරයක් කරන් පෙන්වන්න විදියක් නැහැ. ඔන්න බලා ගන්නකො. හිතන්න කොහොම තාක්ෂණයක්ද කියලා මේ ගල් හොරුව. එතකොට මෙන්න මෙතනින් වතුර යන්නේ. හරිද? ඔතනින් ඔය ඉස්සරහා ඕන් සමුද්‍රයේ ඔන්න ඔහම ඔතනින් වතුර ඔතෙන්න. මේක තමයි වතුර බලා ගන්න තැන. ඊට පස්සේ ඔහම මෙතනින් ඔහම ජලය යනවා මේ පස් කණ්ඩිය හරහා. කණ්ඩිය හරහා කැලේ ඉතින් දෙවන්ත කැලේ කණ්ඩිය හරහා වතුර එනවා. මෙන්න මේ කොටසට මෙන්න මෙතෙන් දෙන්නේ. අද ඔයාලට පෙන්වන්න විදියක් නැහැ. මේ ඔක්කොම සම්පූර්ණ මේ පාසි වලින් වැහිලා තියෙන්නේ. හරිද? පාසි වලින් වැහිලා තියෙන්නේ. ජලය එන මාර්ගේ පෙන්වන්න කියන්නේ බලමු මෙන්න මේ ඉස්සරහා තිප්පා ඒවත් දැන් වැහිලා. හොයි. සේරම වැහිලා ගිහිල්ලා තියෙන විනාශ වෙලා ගිහිල්ලා. ඒ කියන්නේ මේවා සංරක්ෂණය කරන්න කවුරුත් නැහැනේ. මේවා විනාශ වෙලා තියෙන්නේ. හරි ඔයාලට යන්කෝ අපි මම තව නටපුන් ටිකක් තියෙනවා මේ කැලේ වැහිලා තියෙන. මම මේක දන්නේ නැහැ. මම දන්නේ පොළොන්නරු රාජධානිය කියලා විතරයි. මේ බලමු අපි ඉස්සරහට කියලා තව තියෙන දේවල්. මිනිස්සුන්ගෙන් ඈත් වෙමින් පවතින පෞරාණික නටබුන් තමයි මේ කැලේ සැඟවිලා තියෙන්නේ. මට මේවා ඔයාලට පෙන්වන්න ඕන හින්දායි මම මේ වීඩියෝ කරන්නේ. හරිද? මෙතනක් තියෙනවා මම හිතන්නේ චෛත්‍යයක් වගේ. සුට්ටක් බලමු ගිහිල්ලා මොකද්ද කියලා. චෛත්‍යයත් දන්නේ නැහැ. මොනවා වුණත් ඉතින් පෞරාණික දේවල් තමයි තියෙන්නේ. පොඩක් බයයි මේ හරිය මේ ටයිම් එකේ. හැඩේනම් චෛත්‍යයක් වගේ. චෛත්‍යයක් තමයි හැබැයි පේනවනේ අපේ මිනිස්සුන්ගේ හපංක ඔය හාරලා නිදහන්. චෛත්‍ය හාරලා. ඒ තරම් අපේ ජාතිය කුහක ජාතියක්. චෛත්‍ය නිදහනේ හාරලා. විනාශම කරලා දාලා. ගල් කණු සීසී කර ගලවලා දාලා. මාත් මේ පළවෙනි පාර මෙතෙන් ආවේ. පෙන්වන්න දේවල් නම් අසීමිතයි. ඔක්කොම ගලවලා දාලා තියෙන්නේ. ඉතින් හාරලා විනාශ කරලා දාලා. මේ හදිස්සිය පෙන්වන්නේ. මේ පොඩි දේවල් නෙමෙයි මේ සැඟවිලා තිබිලා තියෙන මේ කැලේ. මේ ගස්කොළ වලට කතා කරන්න පුළුවන් නම් අනිවාර්යෙන් කියයි. හැබැයි මම මේ වීඩියෝ එකක්වත් එඩිට් කරන්නේ නැහැ. මේ එඩිට් කරොත් මේ වීඩියෝ වල වැඩක් නැහැ.
දන්නවද? ලස්සනට හදලා එහෙම දැම්මට මේ වීඩියෝ එකේ අගයක් නෑ. වීඩියෝ එක දාන්න ඕනේ මම වීඩියෝ කරපු විදියට ස්වභාවික විදියට. අපෝ කැලේ ගිහලා කහනවත් එක්ක. මේ කොටසෙම තියෙන තවත් මේ එක් කෑල්ලක් වැඩි විස්තර කරන්න බෑ. කහනවා ඉන්න බෑ කැලේ ගිහිල්ලා. හරිද? මේකට නම් පුරාවිද්‍යාවෙන් නමක් දීලා තිනවා සිව කෝවිලක් කියලා. හැබැයි මෙහෙමයි මේවා කෝවිල් වෙන්න විදියක් නෑ. ඔව්. කෝවිලක් වෙන්න විදියක් නෑ මේවා. බුදු මැදුරු තමයි. මගේ මතය නම්. කෝවිලක් වෙන්න විදියක් නෑ මේවා. එක්ක බුදු මැදුරු. අනික මේ කෝවිල් වලට සම කරන්න වටින්නේ නෑ මේවා. මොකද මේවා මෙතනින් එහා මේ පොළොන්නරුවෙන් එහා පැත්තේ එදා සුද්ධෝදන පරපුර ජීවත් වුණු රටනේ මේක. ඈ දා කිඹුල්වත්පුරේ මේවා කෝවිල් කියලා දාලා තියෙන පුරාවිද්‍යාවේ. හරිද? මේකේ තියෙන මේ ප්‍රීති දානක මණ්ඩපගිරි ලිපිය කියලා. රාජ්‍ය කාලය නිස්සංක මල්ලව ක්‍රිස්තු වර්ෂ 1187ත් 1196ත්. කාලය ක්‍රිස්තු වර්ෂ 12300 මධ්‍ය කාලීන සිංහල සංස්කෘතික මිශ්‍ර මධ්‍ය කාලීන අන්තර්ගත. රටේ ආර්ථික වශයෙන් ලැබූ දියුණුවන් ආගමික වශයෙන් සිදු කරන ලැබූ මෙහෙයව විවිධ ප්‍රදාන ලබා දී අපරාධකරුවන් සුමකට යොමු කළ අයුරින් ශිල්පයේ සඳහන් රජු දඹුල්ල මැදිරි ගිරිය පෙල්ගම් වෙහෙර හා කැලිනි වෙහෙර යන ආදී ස්ථාන නැරඹූ බවත් එම ස්ථානයන්ට සිදු කරන ලද විවිධ පූජාවන් පිළිබඳ තොරතුරු ඇතුළත් නොයෙක් නගරවල දානශාලා තැන්වල සහ දන්සල් පැවැත්වීම සිදු කළ බවත් සඳහන්ය. එම ප්‍රදානයෙන් බලා සතුටු වීම සඳහාද ධර්ම දේශනා සඳහාද මෙම ප්‍රීති දානක මණ්ඩපය සාදවන බව ලිපියේ සඳහන් කර තිබේ. ප්‍රීති දානක මණ්ඩපය කියන්නේ මෙන්න මේක. හරිද? මේක තමයි ප්‍රීති දානක මණ්ඩපය. මේ නගින පඩිපෙළ හිතන්නකො කොච්චර මේක තමයි මණ්ඩපය කියන්නේ. නිස්සංග මල්ලව රජතුමාලු හැදුවා කියන්නේ 12 වන සියවසේ. මේ කයිතින් කියන්න නම් අපි දන්නේ නැහැ. ඔව්. පුරාවිද්‍යා ලිපියේ තියෙන්නේ හැමයි. කරකුණු වලට බෝඩ් එකක් පේනවනේ. පොළොන්නරුව රජමහා රෝස් මස්තාන් රජමහා විහාර භූමිය. එහෙනම් ඔච්චරයි පෙන්වන්න තියෙන්නේ. එහෙනම් වීඩියෝ එක අදට අවසන් කරනවා. මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න. ඔයාලට දකින්න නොලැබෙනම වීඩියෝ එකක් මේක. බලන්න වෙන්නෙම නෑ පොළොන්නරුව ආවට.